එවිදින් මෙහෙට වෙන දේශක ඉපදීලා රට ජාතියට පණ දෙන්නට කවි ලියලා ජාති ભેද කරනාලින් ගම රැදිලා නීතිය ක්‍රියා කරවනවා අද ඉඳලා එසේ නම් අවසරයි උම්මන්නට සමාජය කැවත් කිරීම සඳහා වඩාත්ම සුසු වන්නේ නීතියයි. මොකද්ද මේ නීතිය කියන්නේ? නීතිය කියන්නේ හැසිරීම නියමනය කිරීම සඳහා සමාජයේ මෙහා රාජ්‍ය ඇතුළේ නිර්මාණය කළ හා බලාත්මක කළ දෙයක්. රටක් දිනීමට බලපාන සාධක කුමක්ද? නීතිය. රටක පුරවැසියන්ගේ හැසිරීම විනය යහපත් වන්නේ කුමක් නිසාද? නීතිය නිසා. ඉතින් එච්චර වටින නීතියට වඩා ඉහළින් කිසිම දෙයක් තියෙන්න පුළුවන්ද? චීනය, ජපානය, සිංගප්පූරු වැනි රටවල් ලෝකේ වඩා සංවර්ධන වූ රටවල් ලෙස අපට දැක ගන්න පුළුවන්. ලෝකයේ මිනිස්සු විවිධ ආගම් වලට බෙදලා හිටියත් ඒ හැමෝටම නීති රීති පිළිපදින්න වෙනවා. ඒ වගේම රටක යම් තැනක විරෝධතාවය සිදුවොත් ඒකේ වෙලෙම නවත්තන්න ආගමකට බලයක් තියනවද? නැහැ. නීතියෙන් බලය තියෙනවා. ඒ වගේම මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා කරොත් කඩේ කල්ලි කුතුරු බාණ්ඩයක් විකුණුවොත් ඒ පුද්ගලයා බාර දෙන්නේ ආගමකටද? ළඟම තියෙන පොලිසියට බාර දෙන්නේ නීතිය අවශ්‍ය නිසා නේද? නීතිය කියන්නේ මඩේ හිටපු ඉන්නක් නෙවෙයි ගලේ කෙටු අකුරක් වගේ. නීතිය බලන්නේ මිනිසාට සාධාරණ සේවයක් කරන්න විතරයි. ඒ වගේම නීතිය හැමෝටම සාමාන්‍ය වුණත් ආගම් බලපාන්නේ ඒක අදහන අය විතරයි නේද? අලුත් නීති මගින් නිදහස, සමානාත්මකතාවය, කාන්ත අයිතිවාසිකම් වගේ දේවල් ලැබුණත් ආගමෙන් ඒ දේවල් ලැබෙනවද? නීතිය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ආගමික ග්‍රන්ථ කාලයෙන් කාලයට වෙනස් වෙනවද? උදාහරණ විදිහට සයිබර් අපරාධ, තාක්ෂණික අපරාධ වගේ දේවල් නවත්තන හැටි ආගමික ග්‍රන්ථවල දැක ගන්න පුළුවන්ද? නෑ නේ සහෝදරනි. ආගම තීරණ ගන්නේ විශ්වාස සහ ආගමික ගැන්වීම් මත නමුත් නීතිය තීරණ ගන්නේ සාක්ෂි සහ සාධක මත. පොළොන්නරුව අනුරාධපුරයේ වැනි පූජනීය ස්ථාන ආරක්ෂා වෙලා තියෙන්නේ නීතිය නිසා. ඒ වගේම සමාජ ආරවුල් වගේ දේවල් නිරාකරණ ගැනීමට උදව් වෙන්නේ නීතිය. මේ ලෝකේ නීති වර්ග ගොඩක් තියෙනවා. ඒවා එකක් වන විවාහ නීතිය යනු මොකද්ද? විවාහ නීතිය කියන්නේ සමාජයේ මූලිකම ඒකකයක් වන පවුල කොට ගැනීමට උදව් මූලිකම වන දෙයක්. ඒ නිසා ඒ නිසිපරිදි පාලනය කර ගැනීම සමාජයේ ස්ථාවරත්වයට අවශ්‍ය වෙනවා. මෙම නීතිය නිසා ගැටුම් අඩු කරනවා, සමානාත්මකතාවය වැඩි කරනවා. මේ නීතිය කඩකළොත් දඩුවම් ලබා දෙනවා. ඒ මිනිසුන්ගේ වගකීම් සහගත හැසිරීමට උගන්වනවා. තවත් නීතියක් වන රටවහල් නීතිය මොකද්ද වෙන්නේ? අප දිනපතා මාර්ග භාවිතා කරනවා. එම මාර්ගවල ආරක්ෂාව, විනය සහ පිළිවෙල පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම රටවහල් නීතිය මත රඳා පවතිනවා. රටවහල් නීතිවල ප්‍රධානම අරමුණ මොකද්ද? රටවහල් නීතිවල ප්‍රධානම අරමුණ තමයි දහසක් දෙනාගේ ජීවිත බේරා ගැනීම. ඒ වගේම රටවහල් නීතියේ ඉවසීම, කඩිකා පිළිගැනීම, පිළිවෙල, හැසිරීම වගේ ගුණධර්ම වාර්ධනය වෙනවා. ඉතින් මේ ගුණධර්මම තමයි හොඳ සමාජයේ ගති ලක්ෂණ වෙන්නේ. රටවහල් නීතියෙන් නොමැති සමාජයක් යනු අනතුරු වලින් පිරි ලෝකයක්. ඒ වගේම තවත් නීතියක් වන මූලික අයිතිවාසිකම් නීතිය කියන්නේ මොකද්ද? මිනිස්සෙකු ලෙස අපේ ජීවත් වීමට අවශ්‍ය වෙන මූලික අයිතිවාසිකම් වන නිදහස, සමානාත්මකතාවය, ආරක්ෂාව වගේ දේවල් අපගේ එදිනදා ජීවිතයට දෙහිමින් උදව් වෙනවා. ඒ වගේම ආගම, ජාතිය කුමක් වුණත් නීතියේ සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් ලබා දෙනවා. තවත් කෙනෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වුණොත් අධිකරණයට එක්ක දුරදිග යනවා. අයිතිවාසිකම් නැති වුණු සමාජයක් යනු නිදහස නොමැති ලෝකයක් වගේ. තවත් නීතියක් වන වාණිජ හා කම්කරු නීතිය කියන්නේ මොකද්ද? වාණිජ හා කම්කරු නීතිය යනු සමාජයේ ආර්ථික හා ජන ජීවිත සුරක්ෂිත කරන නීතියයි. වාණිජ නීතිය කියන්නේ ව්‍යාපාර, ගනුදෙනු, කිවිසුම් වගේ දේවල් පාලනය කරන නීති පද්ධතියක්. ඒ වගේම කම්කරු නීතිය කියන්නේ වැටුප්, ආරක්ෂාව වගේ දේවල් ලබා දෙන නීති පද්ධතියක්. නීතිය නොමැති ව්‍යාපාරයක් යනු වංචාවට විවෘත දොරක් ලෙස අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් නීතියක් වන අපරාධ නීතිය කියන්නේ මොකද්ද? අපරාධ නීතිය කියන්නේ සමාජයට හානි කරන ක්‍රියාවන් වලට දඬුවම් නිශ්චිත කරන නීති පද්ධතියක්. අපරාධ නීතියේ ප්‍රධානම අරමුණ මොකද්ද? අපරාධ නීතියේ ප්‍රධානම අරමුණ තමයි අපරාධ සිදුවීමට පෙර ඒවා වැළැක්වීමයි. අපරාධ නීතිය මගින් ඝාතන, සොරකම්, හිංසන ක්‍රියාවල් වලට දඬුවම් ලබා දෙනවා. ඒවා නීතියේ ජනතාවගේ ජීවිත සහ දේපල සුරකිනවා නේද? සමාජයට නීතිය නැති වුණොත් මොකද වෙන්නේ? අපරාධ වැඩි වෙනවා. ඒ වගේම බිය සහ අස්ථාරත්වය ඇති වෙනවා. අපරාධ නීතිය නොමැති සමාජයක් යනු බියෙන් පිරි ලෝකයක්. වසරක් පාසා පැවැත්වෙන දළදා පෙරහැර ආරවුලකින් තොරව ඉදිරියට ගෙන යාමට උදව් වෙන්නේ නීතිය නේද? සමාජයේ මිනිසුන්ගේ නීතියට පිටු පෑවොත් බන්ධනාගාර ගත කිරීමට සිදු වෙනවා. ආගමේ විවිධ බව හා විශ්වාස වෙනස්කම් වලින් පිරුකුණු ලෝකයක නීතිය කියන්නේ සෑම විටම අනුගමනය කළ යුතු පොදුම නියම රීතියයි. නීතිය නැතුව ආගම කියන්නේ කොටස් වෙලා බෙදුණු වටපිටාවෙන් විතරයි නේද? අවසාන වශයෙන් නීතිය අනුගමනය පමණක් නොව එකිනෙකාගේ සාමය සහ සමගිය පොරොන්දුයි. එසේනම් සමාජය කැමැත් කිරීම සඳහා
සුසුවන්නේ නීතිය ස්තුතියි